සාදු කියන්න පින්වතු. සාදු සාදු සාදු. අද බණට වඩිනකොට මට මතක් වුණා බොහෝම ලක්ෂණ කතා කිහිපයක්. ඉතින් මං ඒ ගැන මේ පින්වතුන්ට කියන්න කල්පනා කරා ලක්ෂණ කවි බණ. ලක්ෂණ කවි බණ. දෙයිනේ මේ අට්ටාපිටිය කියලා ගඟක් ගැන තමයි මේකෙන් කියන්නේ. අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැමි පැංචාවියන් දිය කෙලිනා සැටි දුටින් පිප්පුණු මලක් නම් තලලා මිස නොයමි. කැක්කුළු මල නිසා නොතලා යන්ට යමි. දෙයිනේ මොකක්ද මේ? අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැමි. මේ අට්ටාපිටිය කියන ගඟ දෙපැත්තේ තම් වක්කරන් නානවා. තං වක්කරන් නානවා. පැංචාවියන් දිය කෙලිනා සැටි දුටින්. කවුද නාන්? කෙල්ලෝ පැංචියෝ නානවා. දෙයිනේ මෙතනින් පුත් සයිකලයක් පැදගෙන යන කොල්ලෙක් මේක දකින්න. මේ කොල්ලා තමයි මේ කවිය කියන්නේ. බොහොම ලක්ෂණයි නේද පින්වතු? පිප්පුණු මලක් නම් තලලා මිස නොයමි. අම්මපා ලොකු වෙලා තිබ්බන හුකලමයි යන්නේ. දෙයිනේ පොඩි කෙල්ලෙක් කැකුළු මල නිසා නොතලා යන්ට යමි. කොච්චර ධර්මිෂ්ඨද පින්වතුනි. උඹ ලොකු වෙලා නෑ මං නොහුක යන්නේ. දෙයිනේ මේ කවිය ඇහෙනවා. මේ කවිය ඇහෙනවා අර නනායින් පට්ට වේස් කෙල්ලට. මේ කෙල්ල කියනවා වනාන්තරේ වැහි නැත ගස් මුල් වලට නිරන්තරෙන් හිමි වූ දුකමය අපට. පිපුණු මලක් නම් නොදෙමිය තලන්නට. කැකුළු මල නිසා තලපං පිපෙන්නට. සාදු කියන්නේ පින්වතුන් සාදු කියන්නේ. සාදු සාදු සාදු. වනාන්තරේ වැහි නැත ගස් මුල් වලට. දෙයිනේ බොහෝම දුෂ්කර ගම්මානක තමයි අපි ඉන්නේ. අපිට ආතල් නෑ. අපිට ආතල් නෑ. නිරන්තරෙන් හිමි වූ දුකමය අපට. දුකමයි නොආත. පින්වතුනි කොච්චර ශෝකජනක දුකමයි මේ කෙල්ලන්ට. පිපුණු මලක් නම් නොදෙමිය තලන්නට. ලොකු වෙලා හිටියානම් බොට හුකන්ට දෙන්නේ මක්කට. මේ කෙල්ල අහනවා කැකුළු මල නිසා තලපං පිපෙන්නට. මල් ලොකු වෙලා නෑ. හුකල ඵලයන් අයි ලොකු වෙන්න සාදුකාරයක් දෙන්න පින්වතුනි. සාදු සාදු සාදු.